ලංකාවේ තමයි දැන් මේ තියෙන රත්නපුර බස් වෝල්ට් එක. මම ඉතින් දාගෙන ඉන්න බස් ස්කින් එක තමයි නිල් ඌරතලි. ඉතින් අරගත්තා. හරි දැන් අපි ඇතුළේ ලයිට් එක දාගෙන යමු කොයිකට. හදිසි හරි හවසෙන් මෙහෙම ගත්තොත්. ඔව් බස් එක යනවා. අපි මේ පාර යන ගමන් පොඩ්ඩක් මෙතන ලයිට් එක දාගෙන. හදිසි කාර්යයකට ඒ වගේට හෝන් කරනවා. මෙතන මාමා කෙනෙක් ඇවිදිනවා. දැන් ඉතින් ටිකක් හවස් වෙනවා යාළුවනේ. යන්නේ නැහැ කී යාළුවනේ අයියෝ ආය බස් එක අපි වලින් දාගමු. යාළුවනේ ගේම් එකට විතරයි මම මෙහෙම කරන්නේ. ඇත්ත වාහනයක් කියලා අද වලින් දාන්න නම් එපා. දඩ තමා කණ්ඩ වෙන්නේ. ගේම් එක ටික වෙලාවක් ඇතුළත ඉවර කරන්න ඕන හින්දා තමයි මම එහෙම කරේ. දැන් ඉතින් මම ටිකක් වේගෙන් යනවා. අනිත් සිරිපාද හන්දියේ බස් දෙයක් නතර කරලා තියෙනවා. අපි ඉතින් දකුණට සිග්නල් දාලා බස් ගහන යහන ඉන්න කලින් කරගමු. යාළුවනේ මගේ බස් එක දාසනයිද නිල් ඌරතලි තමයි දාන් ඉන්නේ. ඉතින් අපි සිරිපාදේ ආවේදියට පිවිසෙනවා යාළුවනේ. පාරට ඉතින් මේකෙත් තියෙනවා තහයිරක් ඉතින් මේ පොඩි පාරට. යාළුවෝ පොඩ්ඩක් අතන රහින. හානියක් වෙලා නැතුව කියලා හිතනවා ඉතින්. විරෝධයෙන් දෙන්නේ ඉන්නේ හරියට ඉතින් වෙනස් කරගන්නත් ඕනේ. ඉතින් ඔන්න දැන් කාපට්ටේ පාරේ වැලි පාරටත් උඩට සිරිපාදෙද්දි මම කලින් විනාඩි 3ක වීඩියෝ එකක් දැම්මා ඉතින් සිරිපාදේ එක. යාළුවනේ ටික ටික රෑ වෙනවා සීතල හින්දා දොරවල් දරින් වහගන්න.
අපි තියාලුවනේ බස් එක පොඩ්ඩක් මෙහෙම පැත්තට හරවලා තියලා පොඩ්ඩක් යන් සිරිපාද බලන්න. අපි හෙඩ් ලයිට් එක දාගෙන ඉතින් මේ තියෙන යාළුවනේ මගේ බස් එක. ලස්සනයිද කියන්න ඉතින් නිල් හොරිචිලි තමයි මන් දා ස්කින් එක. අයියෝ යාළුවනේ බස් එක ගිහිල්ලා. ඉතින් මේ කට්ටිය බැස්ස දැන්. අපි බලමු ඉතින් යාළුවනේ කට්ටියට මොකද වෙන්නේ කියලා. හරි ඉතින් අදට 6 ඉවරයි.